චොපර් තුනක් ඇවිල්ලා බඩු දීලා දැන් මේ මගේ ළඟට ආයෙත් ඇවිල්ලා තවත් ඉල්ලන මන්දාරම් නුවරට චොපර් බඩු හම්බ වෙච්ච එක්කෙනෙක්වත් මන්දාරම් නුවරට චොපර් තුනක බඩු ඇවිල්ලාලු. අවතෙන් වෙච්ච අයටවත් මේ මන්දාරම් නුවර කිසිම කෙනෙකුට චොපර් තුනේ බඩු හම්බුන්නේ නැල්ලු. ඒ බඩුත් නැල්ලු. බඩු දැන් කොහෙද කියන්නේ? අපි දන්නේ දැන් බඩු කොහෙද කියලා. බඩු බෑවේ කොහෙද? බඩු බෑවේ පොලිසියට උරුම. දැන් පොලිසියට නෑලු. අර වගේ බඩු නැති කියලා හරි දැන් පැහැදිලි. ඒ කියන්නේ මෙච්චරයි වෙලා තියෙන්නේ. චොපර් තුනක බඩු ආවා. බඩු ටික ඇවිල්ලා පොලිසියට බෑවා. ඊට පස්සේ ආයෙ චොපර් එකක් ආවා. දැන් අන්තිමට ආපු චොපර් එකේ බඩු එක මිනිස්සු ඒක රඳව ගත්තා ඉස්කෝලේ. ඒකත් නැති වෙයි. අනිත් ඒවට වෙච්ච දෙයක් නැහැ. ගලන් ගියාම දෙන්න ඕනේ හැමතැනටම මේ පණිවිඩ ලබා දුන්නා රජයේ ඉහළ තැන්වලට. හොරු අල්ලන අය හොරු නෙවෙයිනේ. මම මන්දාරම් නුවර මුදු නෙමෙයි ඉන්නේ නේ. මේ මන්දාරම් නුවර මුදුනේ. ඉතින් මෙතන මේ පළාතේ හැමෝම මෙතන මේ බහුතරය මෙතන ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ කිසි කෙනෙකුට මේ ලැබිච්ච එක චොපර් එකක්වත් ලැබිලා නැහැ කියලා. මන්දාරම් නුවර පොලිසියත් කරන වැඩ චොපර් 3ක් පුස්සලා මිනිසුන්ගේ ආධාර ගහතැකි නේද? එහෙම කාට හරි වෛරල් යන විදිහේ ප්‍රවෘත්තියක් ගිහිල්ලා තියෙනවා. මේ කතාව සමාජ මාධ්‍යයේ බොහෝ දුර ජනාධිපතිතුමා ගාවට පවා මේ පණිවිඩය ගිහිල්ලා කියලා මට ප්‍රාදේශීය ලේකම්තුමිය හරහා ආරංචි වුණා. මම ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් මේ ගැන විමසීමක් කළා. ඇයි මේ ගැන ඉතාම පැහැදිලිව සක්සුදක්සේ සියලු තොරතුරු සහිතව වාර්තා සහිතව තියෙන බවත් වගකීමෙන් කියමින් මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියලා කිව්වා. ඒ නිසා මේක පහදන එක හොඳයි. මේකෙන් හොඳ පණිවිඩයකුත් රටට ලැබෙනවා. මොකද්ද දන්නවද? මේ මන්දාරම් නුවර ඔය චොපර් තුන ගෙනල්ලා බාන්නේ මන්දාරම් නුවර මිනිසුන්ට නෙමෙයි. මේ මන්දාරම් නුවර ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරින් තියෙන ආපදා සහන සේවා මධ්‍යස්ථාන කඳවුරු තියෙනවා. අන්නේ කඳවුරු වල ගුඩ්ඩුඩ් වගේ මේ කඳවුරු වගේක් තියෙනවා. මේ කඳවුරු වල ජනතාවට බඩු ටික ගෙනියන්න ප්‍රවාහන ක්‍රමයකට මාර්ග නැහැ. හැමතැනම නාය ගිහිල්ලා පාරවල් නැහැ. කඳවුරු වල ඉන්න මිනිසුන්ට කණ්ඩ දෙන්න විදිහක් නැහැ. එතකොට මේකට එන්න තීච්ච එකම විකල්පය තමයි මන්දාරම් නුවරට චොපර් ඇවිල්ලා මේ හරහා මන්දාරම් නුවරින් ඒ කඳවුරු වලට බඩු ටික යවා ගන්න පුළුවන් මේ ඇතුලෙන්. ඉතින් චොපර් එක බාන්න හැමතැනම බැරි බව ඔබ දන්නවනේ. ඒ නිසා චොපර් එකක් ලෑන්ඩ් කරන්න පහසුම තැන මන්දාරම් නුවර පිට්ටනිය නිසා මේකට ගෙනල්ලා ඒ බඩු ටික මොකද කරන්නේ? ආරක්ෂිතව පොලිසියට අරගෙන ඒ පොලිසියෙන් කඳවුරු වලට යවලා තියෙනවා. හැබැයි චොපර් ඇවිල්ලා බානවා මන්දාරම් නුවර මිනිස්සු දකිනවා. ඒ මිනිස්සු හිතනවා අන්න අපිට ආධාර ආවා කියලා. චොපර් 3ක් ඇවිල්ලා බෑවා. ඒ ඔක්කොම පොලිසියට ගියා. අපිට ඒක ආධාරයක්වත් ආවේ නැහැ කියලා මිනිස්සු ඊට පස්සේ මොකද වෙන්නේ? 4 වෙනි චොපර් එක ඇවිල්ලා බාපු ගමන් ඒ ටික ගෙනහිල්ලා මිනිස්සුන්ගේ බාරේ රඳව ගන්නවා. ඉස්කෝලේ හිර කරලා තියා ගන්නවා. ඔන්න ඔහොම තමයි අපේ සමහර මිනිස්සුන්ගේ හැසිරීම සහ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඒවට විවේචන කරන විදිහ. අවසානයේ පොලිසියත් බැනුම් අහලා ඒ අදාළ නිලධාරීනුත් බැනුම් අහලා හැබැයි වෙලා තියෙන වෙනම දෙයක්. ඉතින් ඔය වගේ රටගිනි තියෙන දේවල් බොහෝ සිද්ධ වෙනවා. හැමතිස්සෙම ඔබට සිහිපත් කරන මේ වගේ ආපදාවක් සිද්ධ වෙලා මේ පවතින තත්වයේ තුලදිවත් ඔහොම හැසිරෙන්න එපා. ඔයිට වඩා වගකීමකින් හොයලා බලලා කටයුතු කරන්න කියලා අපි ඔබට මතක් කරන හැම දිනකටම තෙරුවන් සරණයි.